එඩ්වර්ඩ් ෆෝචූන් මහත්මිය තමයි එම ස්ථානයේ හිටියේ. හරි. එතකොට මේ අර මං කලින් කිව්වා වගේම මේ Tamanගේ ගුරුවරුන්ට Tamanට අවස්ථාව ලබා දීපු පුද්ගලයන් මේ හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙන්න වෙලාවක් වෙන් කරගත්තේ මෙතුමිය. ඒක හරි ලස්සන තැනක් සුන්දර තැනක් කියලා මට හිතෙනවා. ඒක වගේම තමයි අද අපේ මාතෘකාවේ තියෙන මේ විද්‍යාත්මක කොටස පිළිබඳව ඔය පැත්තෙන් පටන් ගමු. පටන් ගන්නනේ. හරි. ඇත්තටම අර වෙනසක් තිබ්බනේ අද සෙන්සේ ගරු කරලා ඒගොල්ලන්ට කතා කරා. අපි අර මුල අමතක කරන්න හොඳ නැහැ කියන එක තමයි මම හිතන්නේ සෙන්සේ අපිට ආදර්ශයක් විදිහට දුන්නේ. අපි මුල මතක් කරලා සෙන්සේ ගැන කියන්නේ නැතුව සෙන්සේ දේ කරා. හරි අපි ආද මාතෘකාව කියවනේ මම හිතන්නේ අද ජපානයයි සෙසුරු රටවලුයි විද්‍යාත්මක හැකින් දකිමු කියලා අපිට තියෙන්නේ. මොකද මේ විද්‍යාව අපි මෙච්චර කතා කරා ජපාන් භාෂාව ගැන, ඒ වගේම සංස්කෘතිය, ඒ වගේ දේවල් අපි මෙච්චර කතා කරා. අද විද්‍යාවක් ඇඳිලා තියෙනවා නේද? විද්‍යාව ඇඳෙන්න එක හේතුවක් තමයි මේ මෙතුමිය සයන්ස් එක ගොඩක් කලාවට ජීවත් වෙන කෙනෙක් සහ ජපානයේ අපි හැම වෙලාවෙම හිතනවා අපි ජපාන් භාෂාව ඉගෙන ගත්තම සංස්කෘතිය ඉගෙන ගත්තම හරි. මම දැන් අපි හිතමු ලංකාවේ N1 වෙනකන් තියෙන උපරිම එක්සෑම් එක වෙනකන් ජපාන් ඉගෙන ගත්තත් අපි හිතනවා අපිට දැන් ජපාන් ලෙවල් එකටම ඇවිල්ලා ජපාන් ජාතිකයන් වගේ අපි ඕකේ කියන එක අපි හිතනවා. නමුත් මම දකිනවා අපි N1 නෙමේ මොකක් පාස් වුණත් කල්චර් එක ඉගෙන ගත්තත් ජපානයේ දියුණුව වෙලා තියෙන්නේ කොහොමද? ජපාන් ජාතිකයන් අද මේ වගේ අපි හැම වෙලාවෙම කතා කරන ඇයි අපිට ජපාන් කට්ටිය වගේ ලංකාවට වෙන්න බැරි කියලානේ. අපි හිතන්නේ අර බාහිරින් දකින්න දෙනවා මේක ඇතුලේ සයන්ස් එකක් තියෙනවා. අන්න ඒ සයන්ස් එක තමයි අද අපි කතා කරන්න ඕනි කියලා මාතෘකාව විදිහට විද්‍යාව ඇවිල්ලා තියෙන්නේ. මොකද හැම දෙයක්ම අපි ඉපදිච්ච වෙලාවෙ ඉඳන් අපි ජීවත් වෙන හැම දෙයක් තුළම සයන්ස් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ සයන්ස් එක ගැනත් අපි මෙතුමිය සයන්ස් සම්බන්ධ විශේෂඥයෙක් නිසා ඒ ගැන පොඩ්ඩක් අහමු කියලා. ඔව්. අහමු අපි අහන්නකොට මේ ත්‍රිකෝණයකුත් තියෙනවා අපිට ඒ පැත්තට යන්න පුළුවන්කම තියෙන අපිට ප්‍රවේශයක් ගන්නකෝ ඒ කියන විදිහට. ඒ කියන්නේ අපි සෑම විටම විද්‍යාත්මක ඇසකින් යමක් දකිනන් විට එහි ගැඹුරක් දකිනවා. ඒ කියන්නේ පිටත පෙනුම පමණක් නෙවෙයි. පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ, දක්ෂතා, එමෙන්ම රටක සමාජයක්, ජපාන් ජාතිකයින්ගේ දක්ෂතාවය, ඒ හැම කෙනෙක්